දැනුම සොයන්න, නුවණ වඩන්න, විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න. පුංචි අපේ විශ්වය! පුංචි අපේ විශ්වය! ආයිබෝන් පොඩ්ඩනේ. කොහොමද ඔයාලට? ඔන්න අදත් පුංචි අපේ විශ්වත් එක්ක ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. මම ඩ්‍රොයිඩ් පොඩ්ඩා. මම කැප්ටන් ලොක්කා. යාළුවනේ, ඔන්න අද නම් සයිමන් අපිත් එක්ක නැහැ. එයාට ලොකු වැඩකට යන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් ඊළඟ වැඩසටහනත් එක්ක එයා එකතු වෙයි. ඩ්‍රොයිඩ් පොඩ්ඩෝ හිතට ටිකක් නිදාසක් දැනෙනවා. හැබැයි සයිමන් නැති වුණාම පාළුවකුත් දැනෙනවා ඩ්‍රොයිඩ් පොඩ්ඩෝ. ඒක ඇත්ත. අපි පොඩ්ඩන්ටත් ඒ පාළුව පොඩ්ඩක් දැනනවා ඇති. සයිමන් නැතුව වුණත් අද අපිට කතා කරන්න ගොඩාක් වැදගත් කාරණාවක් තියෙනවා. අද අපි මොනව ගැනද කතා කරන්නේ? කැප්ටන් ලොක්කා, අද අපි කතා කරන්න යන්නේ ගොඩාක් වැඩිහිටියෝ දරුවන් එක්ක කතා කරන්න අකමැති කාරණාවක් ගැන. හැබැයි ඔක්කොටම කලින් කියන්න ඕනේ අද අපිත් එක්ක කවුද එකතු වෙන්නේ කියලා. අද අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙක් වගේම ග්‍රේස් හෙල්ප් මධ්‍යස්ථානයේ ළමා චිකිත්සකවරයෙක් වගේම කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන සුභාෂිනී මල්කාන්ති නැන්දා. ආයිබෝන් සුභාෂිනී නැන්දේ. ආයුබෝවන් පොඩ්ඩනේ. නැන්දේ, අපි කලින් වැඩසටහන් වල කතා කළානේ ළමා අපයෝජනය ගැන. අද අපිට කියලා දෙනවද මොකක්ද ළමා ලිංගික අපයෝජනය කියන්න කියලා? ඕ කැප්ටන් ලොක්කා, ඇත්තටම මේ ලිංගික කියන වචනය අපේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධිය කතා කරන්නේ නැහැ. අපි එකට ඉංග්‍රීසි වචනයක් කියනවා කැප්ටන් ලොක්කා අහලා තියෙනවද? සෙක්ස් කියලා කියනවා. අන්න හරි. sexual abuse කියලා අපි කියනවා ලිංගික අපයෝජනයට. දැන් මට කියන්නකෝ, පිරිමි දරුවෝ ගැහැණු දරුවෝ කියලා වෙනසක් තියෙනව නේද? ඔව් නැන්දේ. අන්න හරි. එතකොට ගැහැණු දරුවන්ට ස්ත්‍රී ලිංගයකුත් පිරිමි ළමයින්ට පුරුෂ ලිංගයකුත් කියලා දෙකක් තියෙනවා. ඒක නිසා තමයි අපි ජෙන්ඩර් කියලා කියන්නේ. හරි. දැන් අපි අහපු ප්‍රශ්නට යමුකෝ. මගෙන් අහනවා කැප්ටන් ලොක්කා, මොකද්ද මේ හැම තිස්සෙම රේඩියෝ එකේ, ටීවී එකේ, YouTube එකේ හැම තැනම දරුවන් පැහැර ගන්නවා, දරුවන්ට අපයෝජනය කරලා, අර ගුරුවරයා කරලා, මේ ගුරුවරයා කරලා, එහෙම නැත්නම් අර පාසලේ මේ ගෙදරදී නෑදෑයෝ මොනවද මේ කියලා අහනවා. ඒක නේද දැනගන්න ඕනි? ඔව් නැන්දේ. අද අපේ පොඩ්ඩෝ ඒ ගැන තමයි දැනුවත් වෙන්න යන්නේ. ඒක කියන්නේ ඉස්සෙල්ලා මම පුංචි දෙයක් කියන්න කැමතියි. දැන් මේ අපි පහුගිය කාලේ කතා කරපු ළමයින්ට සිද්ධ වෙන අපයෝජන අතුරින් කැප්ටන් ලොක්කා දන්නවද බරපතලම භයානකම දරුවන්ට සිද්ධ නොවිය යුතුම අපයෝජනය තමයි ඔය sexual abuse, එහෙම නැත්නම් ලිංගික අපයෝජනය කියලා කියන්නේ. තේරුණාද? ඔව් නැන්දේ. දැන් ඩ්‍රොයිඩ් පොඩ්ඩෝ හොඳට අහගෙන ඉන්න මම මේ කියන දේ. මම මේ ලිංගික අපයෝජනය කියන්නේ මොකක්ද කියලා කියන්නේ ඉස්සෙල්ලා මම ඔයාගෙන් අහන්නම්. අපිට කියලා තියෙනවා නේද මේ අපේ සංස්කෘතිය ඇතුලේ, කියන්නේ අපි ජීවත් වෙන වටපිටාවේ ගති ලක්ෂණ පැවතුම් ඇතුලේ අපිට කියලා දෙනවා නේද කොන්දේසි විරහිතව වැඩිහිටියන්ට කීකරු වෙන්න, ගරු කරන්න කියලා. ඔව්. අපේ රටේ සංස්කෘතියට අනුව සියලුම වැඩිහිටියන්ට අපි ගරු කරන්න ඕනේ. හැබැයි ඩ්‍රොයිඩ් පොඩ්ඩෝ මං අද කතා කරන්නේ කිසිම වැඩිහිටියෙක් කතා නොකරන දෙයක්. කැමතිද දැනගන්න? ඔව් නැන්දේ. අපි කොන්දේසි විරහිතව වැඩිහිටියන්ට කීකරු වෙන්න ඕනි, ගරු කරන්න ඕනි තමයි. හැබැයි දන්නවද සමහර හොඳ වැඩිහිටියෝ නරක වැඩ කරනවා කියලා? නරක වැඩ කරන වැඩිහිටියෝ අල්ලලා දෙන්න ඕනේ පොලිසියට. කවුද ඒ? ඕකනේ කියන්නේ කැප්ටන් ලොක්කා. ඔන්න මගේ ජීවිතේ නම් මං දැන් අවුරුදු 20කට වඩා වැඩි කාලයක් චුටි පොඩ්ඩොත් එක්ක වැඩ කරනවා. ඉතින් මට ඔළුවේ කෙසුත් නැහැ කැප්ටන් ලොක්කා දරුවන්ට මේ ලිංගික අපයෝජනය සිද්ධ කරපු හොඳයි කියලා හිතාගෙන හිටපු වැඩිහිටියෝ කවුද කියලා කියන්න. ඒ තරමටම මම ඒවා අහලා තියෙනවා. විශ්වාස කරනවද දැන්? සුභාෂිනී නැන්දා කියන්නේ ළමා සේවය ගැන ගොඩාක් අත්දැකීම් තියෙන කෙනෙක්. විශ්වාස නොකළ කොහොමද? ඉතින් ඔන්න ලිංගික අපයෝජනය කියන එක සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් මං කියන්න යනවා ලිංගික අපයෝජනය සිද්ධ කරන අය කවුද? සිද්ධ වෙන්නේ කොහොමද? මොකද්ද මේ ලිංගික අපයෝජනය කියන්නේ? හොඳයි. ඊට කලින් මේක ටිකක් බරපතලයිනේ නේද? එහෙම නේද ඩොයිට් පොඩ්ඩෝ? බරපතලයි.
ඔව් අපේ යාළුවොත් බලන් ඉන්නවා ඇති මොනවා ගැනද මේ කියන්න හදන්නේ කියලා. අන්න හරි. සමහර විට හිතනවද දන්නේ අපි නරක දේවල් කියනවා කියලා. එහෙම නේද? ඔව් සමහර යාළුවන්ට එහෙම හිතෙන්නත් පුළුවන්. හැබැයි හැමෝම මේ ගැන කතා කරන්නේ නෑනේ ටොයිට් පොඩ්ඩෝ. ඒ නිසා අපි අපේ චූටි දුවල පුතාලට හරියටම මේ සමාජ ගැන ඇත්ත කියලා දෙමු. එහෙම හොඳයි නේද? ඔව් සුභාෂිනි නැන්දේ. අපේ වැඩසටානේ බලාපොරොත්තුවත් ඒක තමයි. එහෙනම් අපි බලමු. දැන් මේ ලිංගික අපයෝජනය ගැන හොඳටම තේරෙන්නේ දුවල පුතාලට මම මෙන්න මෙහෙම කිව්වහම. දැන් මගේ ඉස්සරහින් ඉතින් රොයිට් පොඩ්ඩයි කැප්ටන් ලොක්කයිනේ. මට ඔය දෙන්න කියන්නකෝ. ඔය දෙන්නට ටූත් බ්‍රෂ් එහෙම තියෙනවද ගෙදර? ඩ්‍රොයිඩ් පොඩ්ඩ ගැන නම් මම දන්නේ නෑ. මම නම් මදිනවා. කැප්ටන් ලොක්කට තියෙනවා. ඊයා ඩ්‍රොයිඩ් පොඩ්ඩ රොබෝ කෙනෙක් වුණාට දත් මදින්නේ නැද්ද? මම ඉතින් කෑම කන්නේ නැහැනේ. මට තේන්නේ බැටරි එක charge කරගන්න විතරයි. අහහා හොඳයි හොඳයි. කමක් නෑ. කැප්ටන් ලොක්ක කියන්න බලන්න ඒ ටූත් බ්‍රෂ් එක වැරදිලාවත් ගෙදර ඉන්න අම්මට තාත්තට නැත්තම් අයියා අක්කට ඔයා දෙනවද ෂෙයා කරනවද? හපෝයි. මගේ මුරුසුව නම් කාත් එක්කවත් බෙදාගන්නේ නෑ. ඇක්ක නේද? අපි එහෙම කරන්නේ නෑ. එහෙනම් ඒ වගේ ටූත් බ්‍රෂ් එකක් වගේ දෙයක් අපි කියනවා මෙන්න මෙහෙම වචනයක්. පෞද්ගලික උපකරණ කියලා. මොකද්ද වචනේ? පෞද්ගලික උපකරණ. හරියටම හරි. මේ දේවල් අපි කාත් එක්කවත් ෂෙයා කරනවද? නැහැ. හරියටම හරි. ඇයි වැරදි කියන්නේ? ඒ දේවල් වලින් තව කෙනෙක්ට විස බීජ යන්න පුළුවන්. හරියටම හරි. දත්වලත් එහෙමයි. එහෙම නේද? එතකොට අපේ හැමෙත් මේ වගේ විස බීජ තියෙනවා. ඒ නිසා අපි තුවාය බෙදාගන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ කැප්ටන් ලොක්කා දන්නවද අපේ ශරීරයේ තියෙනවා කියලා මේ පෞද්ගලික අවයව කියලා જાතියක්. ඔව් සුභාෂිනි නැන්දේ. මේ පෞද්ගලික අවයව කොහොමද අපි හඳුන්වන්නේ? නාන ඇඳුමින් යට ඇඳුමින් වැහෙන කොටස්. අපි කියනවා ප්‍රයිවට් පාර්ට්ස් කියලා. ඉතින් දැන් මෙතන අහගෙන ඉන්න චූටිම චූටි දුවල පුතාලත් නානකොට පිහිනනකොට ඇඳුමක් අඳිනවා ඒවෙන් වැහෙන කොටස් කිහිපයක් තියෙනවා. අපි ඒවට කියනවා අපේ ප්‍රයිවට් පාර්ට්ස් කියලා. කියන්න බලන්න ඩ්‍රොයිඩ් පොඩ්ඩෝ. මොකක්ද අපි ළඟ තියෙන පාර්ට්ස්? ප්‍රයිවට් පාර්ට්ස්. ඒ කියන්නේ පෞද්ගලික අවයව. එහෙම කියලා කොටස් නම් මට නැහැ. හැබැයි අපි පොඩ්ඩෝ නානකොට අපේ පපුව සහ ඉනෙන් පහළ කොටස් වැහෙන්න ඇඳුම් අදිනවනේ. අන්නේ ඇඳුමට වැහෙන කොටස් තමයි පෞද්ගලික අවයව කියලා කියන්නේ. හරියට හරි. එතකොට ඔන්න අපේ ප්‍රයිවට් පාර්ට්ස් ඒ කියන්නේ ටූත් බ්‍රෂ් එක ඔයා වෙන කාටවත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ වගේ ඔයාගේ ඇඟේ තියෙන සමහර මේ කොටස් පිහිනන ඇඳුමින් සහ යට ඇඳුම් වලින් වැහෙන කොටස් අයිති ඔයාට විතරමයි චූටි දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ පුරුෂ සහ ස්ත්‍රී වශයෙන් මේ ලිංග කොටස් දෙකක් තියෙනවා. ප්‍රයිවට් පාර්ට්ස් වලට මේවා අදාළයි. දැන් අපි කතා කරා ලිංගික අපයෝජනය ශාරීරිකවත් සිද්ධ වෙන්න පුළුවන් ශාරීරික නොවන විදිහටත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ශාරීරිකව සිද්ධ වෙන විදිහ ගැන තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ශාරීරිකව සිදු වෙනවා කියන්නේ චුටි දුවේ පුතේ දැන් අපි කතා කරන්නේ ප්‍රයිවට් පාර්ට්ස් ගැන. දැන් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම නේද කැප්ටන් ලොක්කා? ඔව් සුභාෂිනි නැන්දේ. ඉතින් ඔන්න ඔයාගේ යට ඇඳුම් වලින් වැහෙන කොටස් එහෙම නැත්නම් පිහිනන ඇඳුමින් වැහෙන කොටස් කවුරු හරි වැඩ හිටියෙක් ඔයාට අපහසුයක් දැනෙන විදිහට හෝ ඔයාට කැමති විදිහට අල්ලන්න පටන් ගත්තොත් ඔයා කෙලින්ම කරන්න ඕනි දේ තමයි මොකද්ද? එපා මාව අල්ලන්න එපා කියලා කියන එක. කැප්ටන් ලොක්ක කියන්න බලන්න හොඳට හිටගෙන කෙලින් S2 දිහා බලලා මගේ. එපා. මාව අල්ලන්න එපා. බොහොම හොඳයි. ඉතින් ඔන්න ශාරීරික අපයෝජනය කියලා කියන්නේ ඔයාගේ ඇඟේ ප්‍රයිවට් පාර්ට්ස් වලට අත තිබීම ඒ වගේම ඔවුන්ගේ ප්‍රයිවට් පාර්ට්ස් හරහා ඔයාව ස්පර්ශ කිරීම ඇල්ලීම මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන් දුවේ පුතේ. හරි ඔන්න දැන් ලිංගික අපයෝජනය කියලා කියන්නේ මං කිව්වා කොටස් කීයක් තියෙනවද? දෙකයි. දෙකක් තියෙනවා. ශාරීරික සහ ශාරීරික නොවන. එතකොට දැන් අපි කතා කරන්නේ ශාරීරික. ශාරීරික අපයෝජනයේදී කවුරු හරි හොඳ වැඩි හිටියෙක් කියන්නේ ඔයාගේ විශ්වාසය දිනාගෙන ඔයාට ආදරය කරන ඔයාව රැක බලා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා කියනවා එයාගේ ප්‍රයිවට් පාර්ට්ස් ඔයාට අල්ලන්න කියලා. කොහොමද අපි මේකට ප්‍රතිචාර දක්වන්නේ? ඒ දේ කරන්න බෑ කියලා කියන්න ඕනේ. ඔව් හැබැයි දැන් අපිට උගන්වලා තියෙනවා වැඩි හිටියන්ට ගරු කරන්න කීකරු වෙන්න කියලා. දැන් මොකද කරන්නේ? ඒත් ඒ වැඩේට නම් කීකරු වෙන්න බෑ. ඒක කීකරු වෙන්න හොඳ දෙයක් නෙවෙයි.
හරියට හරි. චූටි දුවල පුතාලා මේක හොඳට අවබෝධයෙන් අහගෙන ඉන්න ඕනි. එයා තාත්තා වෙන්න පුළුවන්, එයා මාමා වෙන්න පුළුවන්, නැන්ද කෙනෙක් වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, කවුරු වුණත් ඔයාව චූටි කාලෙදි පිහදනකොට ඇඳුම් අඳවනකොට එහෙම නැත්නම් නාවනකොට ඔයාගේ ප්‍රයිවට් පාර්ට්ස් ඇල්ලුවට කමක් නැහැ. මොකද ඒවා පිහදාන්න ඕනි, අඳවන්න ඕනි. හැබැයි එතනින් එහාට ඔයාට පුළුවන් ඔයාටම තනියෙන් ඔයාගේ ප්‍රයිවට් පාර්ට්ස් හොදගන්න, පිහදාන්න, ඇඳුම් ඇඳ ගන්න. ඉතින් ඒ නිසා චුටි දුවේ පුතේ ඔන්න මේ කියන ප්‍රයිවට් පාර්ට්ස් කවුරු හරි ඔයාට අල්ලන්න කිව්වොත් කෙලින් කියලා බලලා කියන්න නෑ. දැකම ගැන හිතන්න එපා. වැඩිහිටිකම ගැන හිතන්න එපා. කෙලින්ම කියන්න මොකද්ද? කියන්න බලන්න. එපා. මාව අල්ලන්න එපා. දැන් තේරුණාද ඩොයිට් පොඩ්ඩෝ? කියන්න බලන්න තේරුණාද මේ ලිංගික අපයෝජනයේ ශාරීරික අපයෝජනය මොකක්ද කියලා තේරුණාද? ඔව් නැන්දේ. අපි හැමෝටම හොඳින් තේරුණා. හැබැයි මේක ලොකු මාතෘකාවක්. සමහර හොඳ වැඩිහිටියෝ හෝ ඔයා කැමති හෝ අකමැති වැඩිහිටියෝ ඔයාට තෑගි ගෙනත් දෙනවා හොඳේ. කාටවත් කියන්න එපා කියලා ඔයාව අල්ලයි. එතකොට මොකද කරන්නේ? එහෙම වුණත් අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. අනිවාර්යෙන් ඔයාට ආදරය කරන විශ්වාසවන්ත අම්මට තාත්තට ඔයා මේ ගැන කියන්න ඕනි. එයා අම්මගේ යාළුවා වුණත් තාත්තගේ යාළුවා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. very good. ඔන්න දැන් දන්නවා ළමයින්ට සිද්ධ වෙන ලිංගික ශාරීරික අපයෝජනය මොකක්ද කියලා. අහුණා නේද යාළුවනේ? ඔයාලා ගොඩක් පරිස්සමින් ඉන්න ඕනේ. ඔයාට ආදරේ වගේ පෙන්වන හැම කෙනෙක්ම ඔයාට ආදරේ නැති වෙන්න පුළුවන්. ඔයාට නරක දෙයක් නපුරු දෙයක් කරන්න බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයාලගේ ශරීරය අල්ලන විදිහ ගැන හොඳ අවධානයකින් ඉන්න. අනවශ්‍ය විදිහට කිසි කෙනෙක්ට ඔයාලගේ ශරීරය අල්ලන්න දෙන්න එපා. එහෙනම් පොඩ්ඩනේ අපි ඊළඟ වැඩසටානෙන් මේ ගැන තවදුරටත් කතා කරමු. අපේ යාළුවන්ට පුළුවන් අපිට කතා කරන්න. මෙන්න අපේ දුරකථන අංකය 0.742 25 35 31. පුංචි අපේ විශ්වය තෙෝස් මීඩියා මිෂන් නිෂ්පාදනයක්.